හයි කොහොමද ඔයාලට අපි අද බලමු ඔයගොල්ලන්ගේ O level සිංහල පේපර් එක කොහොමද හැදෙන්නේ කියලා. මෙතනදී ඔයාලට පේපර්ස් 3ක් ලැබෙනවා. පළවෙනි පත්‍රය, දෙවෙනි පත්‍රය සහ තුන්වෙනි පත්‍රය කියලා. පළවෙනි පත්‍රය ඔයාලා දන්නවා MCQ පේපර් එක. ඒකට ලකුණු 40යි. දෙවෙනි පේපර් එක තමයි භාෂාව භාවිතය සහ ප්‍රායෝගික ලේඛනය කියන කොටස් දෙකම එකතු කරලා තමයි ඔයාලගෙන් එතනදී ප්‍රශ්න අහන්නේ. ඒකට ලකුණු 80ක් ලැබෙනවා. තුන්වෙනි පේපර් එක සාහිත්‍ය පේපර් එක. ඒකට ලකුණු 80ක් ලැබෙනවා. ඒකට මුළු ලකුණු ගාන ලකුණු 200යි. ඒ 200 දෙකට බෙදිලා තමයි ඔයගොල්ලොන්ගේ පේපරේ සම්පූර්ණ ලකුණු ගාන හැදෙන්නේ. හරි, අපි බලමු කොහොමද පේපර්ස් වලට ප්‍රශ්න එකතු වෙන්නේ කියලා. පළවෙනි පත්‍රය කොහොමත් ඔයාලා දන්නවනේ MCQ පේපර් එකක් තමයි ඔයාලට එතනදී ලැබෙන්නේ. දෙවෙනි පේපර් එකේදී කෙටි ප්‍රශ්න 10ක් තියෙනවා. එතනදී ඔයාලට ලකුණු 20ක් ලැබෙනවා. රචනා ප්‍රශ්නයක් තියෙනවා. ලකුණු 25ක් එතනින් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඊළඟට සාරාංශකරණයේ ප්‍රශ්නයක් තියෙනවා. එතන ලකුණු 10යි. අවබෝධය සඳහා කොටසක් තියෙනවා. එතන ලකුණු 10යි. ප්‍රායෝගික ලේඛනයේ කොටසක් තියෙනවා. එතන ලකුණු 15ක් ලැබෙනවා. මුළු ලකුණු සංඛ්‍යාව 80යි. මෙතනදී ප්‍රායෝගික ලේඛනයේ යටතේ තමයි ඕගොල්ලොන්ගෙන් අත්පත්‍රිකා, රාජකාරී ලිපි, න්‍යාය පත්‍ර, කතුවැකි, තීරු ලිපි, වාර්තා ඔන්න ඔය දේවල් අහන්නේ. ඊළඟට තුන්වෙනි පේපර් එක. තුන්වෙනි පේපර් එක සාහිත්‍ය පේපර් එක. එතනදී කෙටි ප්‍රශ්න 10ක් අහනවා. එතනදී ලකුණු 20ක් ලැබෙනවා. ගද්‍ය සහ පද්‍ය ඇසුරෙන් ප්‍රශ්න වගේක් අහනවා. එතනට ලකුණු 20ක් ලැබෙනවා. ඊළඟට තමයි විචාර කොටසට එන්නේ. විචාර කොටසේදී 3-4 විචාරවලට ලකුණු 15ක් ලැබෙනවා. 5, 6, 7 කියන විචාරවලින් ඔයාලා එක ප්‍රශ්නයක් තෝරගෙන උත්තර ලියන්න ඕනේ. ඒකට ලකුණු 10ක් හම්බෙනවා. එතකොට ඒ පේපර් එකේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 80ක් ලැබෙනවා. හරි, අපි ඊළඟට බලමු කොහොමද ඔයාලා පේපර් එක ලියනකොට කාලය කළමනාකරණය කරගන්නේ කියලා. මෙතනදී ගොඩක් වෙලාවට ඔයගොල්ලොන්ට කාලය කළමනාකරණය කරගන්න බැරි ටයිම් මදි වෙන්නේ සාහිත්‍ය පේපරේ ලියනකොට. ඒක මම ගොඩ කට්ටියකින් අහලා තියෙන දෙයක්. සමහරක් කට්ටිය කියනවා වෙලාව මදි වුණා, විචාර 2යි ලියා ගන්න පුළුවන් උනේ. සමහරක් අය කියන විචාර 2:00යි ලියා ගන්න පුළුවන් උනේ. එහෙම එක ප්‍රශ්න තියෙනවා. මෙතනදී ඔයාලා කොහොමද ඇත්තටම කාලය කළමනාකරණය කරගන්න ඕනේ? සමහරක් කට්ටිය මම අහලා තියෙනවා එයාලා සාහිත්‍ය පේපරේ ඉස්සෙල්ලාම විචාර ලියන්න ගන්නවා කියලා. ඒක ඇත්තටම මම රෙකමන්ඩ් කරන දෙයක් නෙවෙයි. මොකද ඔයාලා විචාර ප්‍රශ්න ඉස්සෙල්ලාම ලියන්න ගත්තොත් ඔයාලා ටයිම් එකක් ගැන හිතන්නේ නැහැ. ඔයාලා විචාර ලියාගෙන යනවා. ඒ කියන්නේ ඔයාලා එතනදී ටයිම් එක ගොඩක් අරන් ලියනවා. මොකද ඔයාලට ඒ වෙලාවේ ටයිම් එක ගැන ගාණක් නැහැ. ඔයාලා ලියන එක තමයි කරන්නේ. හැබැයි ඔයාලා ඒ පේපර් එක දීලා තියෙන විදිහටම උත්තර ලියාගෙන ආවොත් තව වාසියක් ලැබෙනවා. විචාර ඉස්සෙල්ලාම ලියන්න අරගෙන විචාර ටික ලියලා ඔයාලට මුල් කෙටි ප්‍රශ්න ටික ලියා ගන්න වෙලාව මදි වුණොත් ඒක ඇත්තටම අපරාධයක්. මොකද ඔයාලගෙන් ඒ කෙටි ප්‍රශ්න වලට අහන්නේ හරිම ලේසි ඔයාලා දන්න ප්‍රශ්න. ඒතකොට ඔයාලට ඉක්මනට ලියන්න පුළුවන් උත්තර ටිකක් නෙතන තියෙන්නේ. එතකොට විචාර වගේ ගොඩාක් ලියන්න නැහැ නෙතන. එතකොට ඔයාලා ඉස්සෙල්ලාම ඒ කෙටි ප්‍රශ්න ටික ලියලා ඊට පස්සේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියලා අවසානයේදී ඔයගොල්ලෝ විචාර ලියන්න ගත්තොත් ඔයාලට ටයිම් එකක් ගැන ඔයගොල්ලෝ බලනවා. ටයිම් එකකට අනුව ඔයගොල්ලෝ විචාර ලියන්න try කරනවා. ඒ හින්දා ඔයාලා ඉස්සෙල්ලාම ඒ අහලා තියෙන පිළිවෙලටම උත්තර ලියාගෙන යන්න. මෙතනදී ඔයගොල්ලෝ විශේෂයෙන්ම විචාර ලියනකොට මම හැමෝටම කියන දෙයක් තමයි ඔයගොල්ලෝ කලින් ඉඳන්ම ඔයාලගේ හැම පාඩමකටම අදාළ හැඳින්වීමක් ලියා ගන්න. මොකද ඔයාලගේ ওই පාඩම් ටිකෙන්නේ විචාර අහන්නේ. ඒකට ඔයාලා හැම පාඩමකටම හැඳින්වීමක් කලින් ඉඳන්ම හදාගෙන ඒක පාඩම් කරලා තියාගත්තොත් විභාගෙට ගිහිල්ලා ඔයගොල්ලෝගේ මොන පාඩමෙන් ඇහුවත් ඔයාලට ඒ හැඳින්වීම ටක් ගාලා ලියන්න පුළුවන්. එතකොට ඒකෙනුත් ඔයාලට යම්කිසි වෙලාවක් ඉතුරු කරගන්න පුළුවන් ඔයාලගේ විචාරේ ඉතුරු ටික ලියන්න. ඊළඟ ප්‍රධානම කාරණාව තමයි ඔයාලා උද්දෘත පාඩම් කරලා තියෙන්න ඕනේ. උද්දෘත කට පාඩම් කරලා තියෙන්න ඕනේ. සිංහල කියලා කියන්නේ අවබෝධයෙන් ලියන්න ඕන දෙයක් වුණාට ඔයාලට උද්දෘත අවබෝධයෙන් ලියන්න බෑනේ. ඒ හින්දා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම උද්දෘත කට පාඩම් කරලා තියාගන්න ඕනේ.
ඒකෙනුත් ඔයාලට පුළුවන් වෙනවා කාලය කළමනාකරණය කරගන්න. මොකද ඔයාලට ඒ වෙලාවට හිත කල්පනා කර ඊළඟ පදේ මොකක්ද මේ කවියේ එහෙම කියලා අමුතුවෙන් ඒවා කල්පනා කර ඉන්න දෙයක් නැහැ. ඔයාලා හොඳට ඒවා කටපාඩම් කරලා තිබුණා. එතකොට විචාරයේදී හැඳින්වීම ලිව්වා, ප්‍රශ්නෙට සම්බන්ධ කරලා මේ ඡේදයක් ලිව්වා. ඒ ඡේදය ඇතුළෙම උද්ෘතයක් දාන්න ඕන කරුණු ටික ලිව්වා. ඊට පස්සේ ඒ කරුණු වලට අදාළ උද්ෘතයක් දැම්මා. ඒ විදිහට ඔයාලට ලියන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලන්ට කාලය කළමනාකරණය කරගත්තොත් ඔයාලට විචාර ඔක්කොම ටික ලියන්න පුළුවන්. එතකොට ඔයාලට කියන්න ඕන වෙන්නේ නැහැ මම විචාර 2යි ලිව්වේ 2:00යි ලිව්වේ මට වෙලාව මදි වුණා කියලා. එහෙම කියන්න උවමනාවක් වෙන්නේ නැහැ. මොකද ඔයාලා කාලය කළමනාකරණය කරගන්න හොඳට දන්න නිසා. මේ විදිහට ඕගොල්ලෝ හරියට ටයිම් එක මැනේජ් කරලා පේපරේ ලිව්වොත් ඔයාලට ලේසියෙන්ම සිංහල වලට ඒකක් ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ ඔයාලට වැදගත් වෙන තවත් වීඩියෝ එකකින් මම ඔයාලව ආයෙ හම්බෙනකම් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.